මේ වෙන් රූප සටහනක ප්‍රදේශ අඳුර කරන්න දුන්නාට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ කුලක දෙකයි ඉතින්. ඒතර ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ වෙන් රූප සටහනේ තියෙන ප්‍රදේශ අංක කරගන්න. මේ වගේ වෙන් රූපයක තියෙනවා ප්‍රදේශ හතරක්. මේ ප්‍රදේශ හතරට අංක හතර දාගන්න 1 2 3 4 කියලා. ඒතර ලේසි. මම මේක අංක කරගන්නවා මෙතන 1, මෙතන 2, මෙතන 3, මෙතන 4. ඔන්න ඔය විදිහට ඔයා ප්‍රදේශ හතර අංක කරගන්න. ඔන්න දැන් මම ප්‍රදේශ හතර අංක කරගත්තා. ඊළඟට මම කරන්නේ මේ අපේ සලකුණ තියෙනවනේ මේ කුලක වල සලකුණ. මේ සලකුණේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ තියෙන කුලකවල අයිති වෙන ප්‍රදේශවල අංක ටික ලියන්න. මේ කැලලට අයිති වෙන අංක ටිකයි මේ කැලලට අයිති වෙන අංක ටිකයි මේ අංක ටික ලියා ගන්නවා. මේ A ගේ අංක ටික ඒකේ පල්ලෙන් ලියනවා B ඩෑෂ් ගේ අංක ටික B ඩෑෂ් ගේ පල්ලෙන් ලියනවා. එතකොට A කියන්නේ ඒ කුලකයේ ඇතුලේ තියෙන හැම ප්‍රදේශයක්ම ඒකයි. ඒකට ඒ රවුම මෙන්න මේ රවුමනේ. මේ රවුම ඇතුලේ තියෙන හැම ප්‍රදේශයක්ම මේකට අයිති. ඒතර මේ ඒ රවුම ඇතුලේ ඔයාලට පේනවා මේ රවුම ඇතුලේ තියෙන ප්‍රදේශ දෙකක්. 1යි 2යි. එහෙනම් අන්න ඒ අංක දෙක උතර ලියා ගන්න. 1යි 2යි. ඊළඟ B ඩෑෂ් කියන්නේ කවුද? ඩෑෂ් අපි කියන අනුකූලක කුලකය. මේ අනුකූලක කුලකයෙන් කියන්නේ ඒ අදාළ කුලකයේ අතහැරලා ඉතුරු ටික. ඒතකොට B ඩෑෂ් නම් B අතහැරලා ඉතුරු ටික. එහෙනම් ඔයා B රවුම වහන්න. එතකොට ඔයාලට පේනවා ඉතුරු ටික. කවුද? 1යි 4යි. අන්න ඒ ටික තමයි B ඩෑෂ් දෙන්නේ. හරි. A කියන්නේ 1යි 2යි, B ඩෑෂ් කියන්නේ 1යි 4යි. දැන් ඡේදනයේදී ඔයා කරන්න ඕනේ. ඡේදනය මේ U අකුර අනිත් පැත්තට තිබ්බොත් ඔයා කරන්න ඕනේ පුතේ මේ අපි ලියපු අංක වල A ගේ අංක ටිකක් දිව්වා, B ගේ ඩෑෂ් ගේ අංක ටිකක් දිව්වා. මේ දෙකේම ලියපු අංක තියෙනවානේ. දෙකේම තියෙන ඒවා. ඔයාලට මේක දෙකේම තියෙන එක. මෙතනත් එක තියෙනවා මෙතනත් එක තියෙනවා. අන්නේ ප්‍රදේශය තමයි අපි ඡේදනයේදී පාඩම් කරන්න ඕනේ. ඡේදනයේදී ඒ දෙකේම ලියවිච්ච ප්‍රදේශය තමයි පාඩම් කරන්න ඕනේ. මේලේදී තියෙන සියලු දැන් මෙතන මේ මේලේ BDS තිබ්බනම් අපි 1යි 2යි 4යි කියන මේ ප්‍රදේශ තුනම පාඩම් කරන්න ඕනේ. 3යි ඇවිල්ලා ඒක මේලේදී සියලුම ප්‍රදේශ පාඩම් කරන්න ඕනේ. ඡේදනයේදී පොදු ඒවා දෙන්නගෙම තියෙන ඒවා තමයි අපි පාඩම් කරන්න ඕනේ. එහෙනම් මේක පාඩම් කරන්න ඕනේ එක කියන ප්‍රදේශය.